හායි කොහොමද? අද මම ඔයාලට ගෙනාවේ කොහිල වෑංජනයක්. මුලින්ම කොහිල ටික මේ වගේ කුට්ටි කපා ගන්න. ඊට පස්සේ ඒකට පොල් තෙල් පොඩ්ඩක් එකතු කරලා ඒකේ තියෙන නූල් ටික අයින් කරගන්න. ඊට පස්සේ ඇඹරුම් ගලක හරි වංගෙඩියකට හරි දාලා මේ ටික පොඩ්ඩක් තලා ගන්න. එතකොට තමයි මේකට 3-5 හොඳට වදින්නේ. දැන් අපි බලමු කොහොමද 3-5 එක හදාගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා ගම් මිරිස් ටිකක්, හාල් ඇට කිහිපයක්, කුරුදු පොතු කිහිපයක් සහ වේලිච්ච කරල් මිරිස් සහ රම්පේ කරපිංචා. මුලින්ම තාච්චියක් රත් වෙන තියලා ඒකට වේලිච්ච කරල් මිරිස් ටිකයි රම්පේ කරපිංචා ටිකයි එකතු කරගන්න. ඒ ටික හොඳින් කවලම් කරන්න. මෙන්න මේ ගානට හොඳට රත් වෙන්න දෙන්න. වේලිච්ච කරල් මිරිස් ටික මෙන්න මේ වගේ පොඩ්ඩක් කළු වීගෙන එනකොට තමයි අපි අනිත් ගම් මිරිස් ටික, ඒ වගේම කුරුදු පොතු ටික සහ සහල් පොඩ්ඩක් ගත්තනේ. ඒ ටික එකතු කරන්න ඕන අන්නේ වෙලාවට. ඊට පස්සේ විනාඩියක් 2ක් වගේ රත් වුණාට පස්සේ මේක බා ගන්න ඕනේ. පොඩ්ඩක් මේක නිවෙන්න අරින්න. මොකද බෙන්ඩර් කරගන්න අමාරු හින්දා. ඔයාලට බෙන්ඩර් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඇඹරුම් ගලේ අඹරලා ගන්නත් පුළුවන්. මම නම් ඇඹරුම් ගලේ තමයි අඹරලා ගන්නෙ. එතකොට මේ මිරිස් වල තියෙන නටු ටික අයින් කරලා තමයි අඹර ගන්න ඕනේ. මේ ඇඹරුම් ගලේ අඹර ගන්නකොට ටික ටික වතුර එකතු කර කර තමයි අඹරන්න ඕනේ. නැත්නම් අඹර ගන්න අමාරුයි. බෙන්ඩර් කරනවට වඩා මෙහෙම අඹරලා ගන්නත් පස්සේ හරිම රසයි. මේ තියෙන්නේ ගෙදරදී හදාගත්ත 3-5 එක. දැන් අපි කරන්න ඕනි මේ තලාගත්ත කොහොල ටිකට කහ සහ ලුණු එකතු කරගන්න එක. ඊට පස්සේ අපි හදාගත්ත 3-5 එක පොල් කිරි ටිකට එකතු කරගන්න ඕනි. මම මෙතන පොල් බෑ එක කිරි තමයි අරගෙන තියෙන්නේ. දැන් අපි ටෙම්පරාතුව කරගන්න ඕනි. මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරන්න. ඊට පස්සේ ඒකට ලූණු ටික සහ රම්පේ කරපිංචු ටිකත් එකතු කරලා රන්වන් පැහැවෙනකම් තියන්න වෙන්න. රන්වන් පැහැ වුණාට පස්සේ මේකට අපි එකතු කරගන්න ඕනේ කොහිල ටික. එකතු කරලා විනාඩියක් 2ක් වගේ තිබුණට පස්සේ අපි අර හදාගත්ත පොල් කිරි ටික මේකට එකතු කරගන්න. පොල් කිරි ටික එකතු කරලා විනාඩි 10ක් 15ක් වගේ තැම්බුණාට පස්සේ ඔයාලට පුළුවන් බා ගන්න. ඔයාලත් මේ විදියට කොහොල හදලා බලන්න. හරිම රසයි.